බුද්ධ ශාසනයේදී සාදු නාදයේ ඉතා වැදගත්කමකින් යුත් වචනයක්. ස්වාමින් වහන්සේලා සාදු නාදයක් දෙන්නයි කියලා ඉල්ලන්නේ ඇයි කියලා ඔයාලා දන්නවද? ඉතින් ඒ පිළිබඳවයි අද විස්තරය. ඉතින් රැඳිලා ඉන්න කියලා ඉල්ලනවා. වෙනදා වගේම මේ සුවිශේෂී වීඩියෝ එකේ අවසන් තත්පරයේ දෙක වැඩි කතා නැතුව අපි යමු වීඩියෝ එකට. ස්වාමින් වහන්සේලා යමක් අවසානයේදී හෝ පුණ්‍යම කටයුත්තක් කිරීමෙන් පසු සාදු නාදයක් පවත්වන්නයි ඉල්ලනවා. ඒට ප්‍රධාන වශයෙන් හේතු කීපයක් තියෙනවා. දේශනාවක්, පූජාවක්, දානයක් හෝ වෙනත් පින්කම් අවසානයේ සාදු කීමෙන් අදහස් වෙන්නේ පිරිස එකම ක්‍රියාව හොඳ යහපත් නිවැරදි බවට අනුමෝදන් වන බවයි. එනම් එම පින්කම් ඊතා අනර්ගයි, ඒ ඊතා හොඳින් සිදු වුණා යනුවෙන් ප්‍රකාශ කිරීමකි. සාදු නාදය මුදිතා යන අනුන්ගේ යහපත හා සතුට දැක සතුටු වීම යන උතුම් ගුණාංගය හා සම්බන්ධයි. අනුන් කරන ලද පුණ්‍යම කටයුත්තක් දැක සාදු කීමෙන් තමන්ද එම පිනට සිතින් දායක වී සතුටු වන බව සංකේතවත් කරයි. මේ තමන්ගේ චිත්ත සංතානයට මහා ශක්තියක් හා සුවයක් ගෙන දෙන පින්කමකි. දානමය පුණ්‍ය කර්මයක් කළ පසු එහි පින් අනුමෝදන් කිරීමට සාදු නාදය යොදා ගැනේ. එය කළ පින්කම වෙනුවෙන් සතුටින් යුතුව පින් අනුමෝදන් වන බවටත් එසේම പ്രേත ආදී දුක්ඛිතව සිටින අයට පවා පින් ලැබීමට අවස්ථාවක් සැලසෙන බවට විශ්වාස කෙරේ. බොහෝ විට සාදු නාදය තුන් වරක් පවත්වනු ලබයි. බුද්ධ ධම්ම සංඝ යන තෙරුන්ගේ ගුණ සිහිපත් කිරීම සහ ඒවාට අනුමෝදන් වීමක් එයින් සංකේතවත් කරයි. සාදු නාදයේ බලය පවතින්නේ සිතෙහි සහ මුදිතා ගුණය තුලයි. ඔබ යහපත් ක්‍රියාවක් අනුමෝදන් වෙමින් පිරිසුදු සිතින් හා සතුටින් යුතුව සාදුයයි පවසන විට එම ප්‍රීතිය නිසා ඔබේ සිත වඩාත් බලවත් වෙයි. එමගින් ඔබ කරන ලද හෝ අනුමෝදන් වන ලද පිනේ ශක්තිය වැඩි වී ඔබට යහපත් විපාක කර්ම ලබා දෙන බව බුදුදහමේ සඳහන් වෙනවා. එබැවින් සාදු නාදය යනු හුදෙක් ශබ්දයක් නොවන බව අපි සිතන්නෙමු. යහපත් ක්‍රියාවකට සිතින් අනුමෝදන් වීම, පිනට සතුටු වීම සහ ඊර්ෂ්‍යාවෙන් තොර වීම යන ශ්‍රේෂ්ඨ ආධ්‍යාත්මික ගුණය වර්ධනය කරන බලවත් ප්‍රකාශනයක් ලෙස බුදුදහමේ උගන්වයි. ඉතින් අද ඔයා මේ වීඩියෝ එකකින් නොදන්නා දෙයක් ඉගෙන ගත්තේ නම් පහලින් කමෙන්ට් එකක් දාලා යන්න අමතක කරන්න එපා. මේ පුංචි වීඩියෝ එකට ලයික් එකක් දාන්නත් අමතක කරන්න එපා. මේ ධර්ම දාන වීඩියෝ තව කෙනෙකුට බලන්න ෂෙයා කරන්නත් අමතක කරන්න එපා කියන ගමන් ඔයා මගේ channel එක තාමත් subscribe කරලා නැත්නම් දැන්ම subscribe කරලා තියාගන්න. පහළ තියෙන bell icon එක click කරලා තියාගන්න. මේ වගේ වීඩියෝ එකක් දාවසනින් මුලින්ම notification එක ඔයා ළඟටම ගෙන්න ගන්න. ඉතින් මම අදට ගිහින් එන්නම්. තවත් දවසක තවත් කතාවකින් හමු වෙමු.